මේ කිරා කියන්නේ නම් උදෑසනම දොහොම දුක් මාංශයෙන් තමන්ගේ කිරි පට්ටියෙන් කිරි දොවාගෙන මිනිසුන්ගේ නිවෙස් ළඟටම ගොස් දෙන ඉතාම මහන්සියෙන් මුදල් හම්බ කරන තවත් බොහොම හොඳ මිනිස්සෙක්. හැබැයි ඉතින් මේ කිරාට නම් හිටිය මාමා නපුරු නෝන කෙනෙක්. අම්මේ ඔය කියන විදිහට මට දෙන්න බැරුව කිරි වලට වතුර දාන්න මිනිස්සුන්ට අපිව විශ්වාස කරලා කිරි ගන්න. ඉතින් ඒ මිනිස්සුන්ට වතුර දීලා හරියනවද කිරි වෙනවද? ඔයාට තමයි කරන්න බැරි. අර එහා ගමේ සෝමදාසයා. එතකොට ඌ කිරි වලට වතුර දාලා දෙන එක හොඳයි. තමුන්ට බලනවා උන් ඉන්න ලස්සන. තමුන්ටනේ කරන්න බැරි නේද? ඉතින් මේ අහිංසක කිරා උදෑසනම තම බිරිඳගෙන් හොඳටම පැනුම් අහලා තමන්ගේ වෙළඳාමට යන්න පිටත් වෙන්න සූදානම් වුණා. මේ බිරිඳ පැවසුවා කිරි ටික අදවත් හරියට විකුණගෙන ආවේ නැත්නම් ගෙදර එන්න එපා කියලා. ඉතින් මේ කිරාගේ බිරිඳ බොහෝම මුදල් වලට අසුරු ගෑනු කෙනෙක්. අනේ මන්ද දෙවියනේ මේ ගෑනුගේ මේ මුදල් වලට තියෙන මසුරුකම කවදා නැති වේද මන්ද? මොන අපායක යන්ටද මේ ගෑණි? ඉතින් මෙසේ කියමින් මේ අහිංසක කිරා දුක් මුසුමුණක් සහිතව තමන්ගේ කිරි වෙළඳාම කරගෙන යාමට බොහෝ වෙහෙසදරා ඉදිරියට තමන්ගේ බයිසිකලය ආගන්න වුණා. දැන් ගොඩාක් දුර පෑගුවා. ඇයි දන්නේ තාම එක්කෙනෙක්වත් නැත්තේ කිරි ගන්නට? අතන එක්කෙනෙක් ඉන්නව නේද? පාගල බලන්න ඕනි මන්ට. නෝනා අලුත් කිරි තියෙන්න ගන්නවද? උදෑසනම බොහොම මාරුවෙන් දුවාගෙන ආවේ නෝනා. ගන්නකො එකක් 200යි. ඉතින් මේ කිරා අර ගෑනු කෙනා ගාව බොහෝම පාච්චල් වෙන්න ගත්ත කිරි බෝතලයක් ගන්න කියලා. අපෝ ඔහෙලා ඔය කිරි කොහෙන් ගියනවත් දන්නේ නෑ. කමන්නේ දෙනවක බලන්න ඔය කිරි බෝතලයක්. අනේ නෝනා මේ කිරි බොහොම අමාරුවෙන් ගේන්නේ. ඉන්නකො මම දෙන්නම්කො නෝනට බෝතලයක්. ඉතින් මේ ගෑණිය කිරි බෝතලයකුත් අරගෙන තව කෝප් එකට කිරි දමාගෙන බොන්න පටන් ගත්ත. කිරි හොඳද බලන්න. අනේ ඇත්තටම මේ කිරි ගොඩක් හොඳයි නෝයි. මට සමාව ඉන්න. මම තව කිරි බෝතල් එකම ගන්නම්. මට තව කිරි බෝතල් දෙකක් දෙන්නකෝ. ඉතින් කිරි ගොඩාක් විකුණුණු කිරා බොහොම සතුටින් තවත් ඉදිරියට තමන්ගේ බයිසිකලය වෙරදමා පාගන්න වුණා. කෝ අපිට කිරි ඕනේ කිරි ඕනේ ඉක්මනට එන්න මෙහාට කිරි ගේන්න. අපිට තෝනි කිරි කෝ ගන්න. හැමෝටම තියෙනවා. කලබල වෙන්න නැතුව ඉන්නකෝ. හැමෝටම කිරි තියෙනවා. මෙයා බොහොම අමාරුවෙන් ගෙනාවේ. හැමෝටම තියෙනවා, බය වෙන්න එපා. ඉතින් මේ අහිංසක කිරා බොහොම සතුටින් තමන්ගේ කිරි ටික විකුණගෙන නැවතත් නිවස දෙසට ඇදෙන්න වුණා. හැබැයි මේ කිරාට ඉරිසියාකම් අතුරුකම් වලින් නම් අඩුවක් උනේ නැහැ. දුප්පත්කමේ වැඩිපුරම තැන හිටියත් මොහු ඒ කාටවත් ඉරිසියාකම් සතුරුකම් කරන්න ගත්තේ නැහැ. හැබැයි මේ කිරා බොහොම අහිංසක පුද්ගලයෙක් වුණාට මූ වගේම තවත් කිරිවෙලෙන්දෙක් හිටිය. ඔහු බොහොම නපුරු මුදල් වලට කෑදර කිරිවෙලෙන්දෙක්. මේ මිනිහෝ
අර එහා ගමේ ඉන්න එක කිරි විකුණලා බොහෝම හොඳ සල්ලියක් ගන්නවා. උගේ කිරි වලට වහ හරි දාන්න ඕනේ. නැත්නම් අපේ කිරි විකිනෙන්නේ නැහැ. අනේ හාමිනේ මම කොහොමද හාමිනේ එහෙම කරන්නේ? හාමිනේ වදාසනම් හොඳයි. අපිට කිරි පාඩුයි තමයි දවස්වල විලදාම් වෙන්නේ විසික් කරනවා. හැබැයි ඉතින් අපේ අතේ චරත්තක් තියෙනවා නේද? අපි වතුර දාලා නැහැ කිරි දෙන්න ගොඩක්. හාමිනේ මොකක් හරි කරන්නකෝ. ඉතින් මෙසේ කියෝ එහා ගමේ කිරි වෙලෙන්දාගේ නෝන ඉතා ඉක්මනින් කිරාගේ නිවසට පිටත්ව ගියා. ඒත් කපටි සැලැස්මක් ඇතිව. ඉතින් කිරාගේ දෛවය මොන විදියට වෙනස් වෙයිද කියලා කතාව ඉස්සරහට තමයි අපිට බලන්න තියෙන්නේ. තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔය කිරාට නම් මේ පාර හොඳ පාඩමක් වන්නනවා. උන් කවුද අපේ බිස්නස් එක වට්ටන්න? අපි බොහොම අමාරුවෙන් තමයි මේ බිස්නස් එක හදාගත්තේ. බලමුකෝ අද මුන්ගේ ගෙදරට ගිහිල්ලා කිරි ටිකට වහ දාන්න පුළුවන් නම් වහ දානවද අනිවාර්යෙන්ම. මොකද එහෙම කරේ නැත්නම් අපේ බිස්නස් පාඩු වෙනවා. ඉතින් මෙසේ සිතමින් මේ අනුවන මෝඩ ගැහැණිය කිරාගේ නිවස දෙසට පිටත් වෙන්න වුණා. ඉතින් කොහොමද මේ කිරාගේ නෝනට මම මේ ළඟකට ආපු ගමන් ඉතින් ආවා. ඒ ඉතින් මාතෘ දෙන්නම කරන්නේ එකම බිස්නස් එක නෝනේ. හැබැයි ඉතින් මගේ මාත්‍යාට නම් හොඳට ගල්ලි තියෙනවා. මට නම් ඉතින් හොඳයි. ඉතින් ඔයිට කොහොමද? ඉතින් අපේ මාත්‍යාටත් සල්ලි තියෙනවා. අපෙත් කිරි විකිනනවා හැමදාම. අපි නම් ඉතින් හැබැයි පිරිසිදු හොඳ කිරි විකුණනවා. ඒකනේ අපි බොහෝම පිරිසිදු හොඳ කිරි විකුණන්නේ. වතුර කවලම් කරන්නේවත් නෑ අපි නම්. ඒකයි අපේ කිරි ඉක්මනට විකිනෙන්නේ. ඉතින් මේ කිසිවක් නොදන්න කිරා ඔහුගේ නිවස දෙසට කිරි ටික විකුණාගෙන ඉක්මනටම පැමිණියා. එහෙනම් අපි පාට වලින් බලමු කිරාට මොකද වෙන්නේ කියලා. එහා ගමේ කිරි මුදලාලිගේ නෝනා කිරාගේ කිරි වලට වහ දායිද එහෙම නැත්නම් නැති වේද? මොන දෙයක් වුණත් කවදාවත් අසත්‍ය ජය ගන්නෑ. අපි එහෙනම් දෙවෙනි කොටසින් හමු වෙනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්.